FM කුරුමානම සකර්මණ්‍ය ජනමාධ්‍ය කරුවාගේ සමාජ වගකීම අයිබෝන් සුබ සන්ධ්‍යාවක් හිතවතුනි. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් චමිල. අයිබෝන් ಭಾರತ සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. හවස 6යි විනාඩි 34යි වෙලාව. සිංහ FM ප්‍රවෘත්ති කාලින සිදුවීම් අංශය අද පටන් ඔබට නව වැඩසටහනක් ආරම්භ කරන බව පූර්ව ප්‍රචාරණ පටිවලින් ඔබට ඇහෙන්න දැනෙන්නේ නැති ඒ වැඩසටහනේ නම කුරුමානම බව අප ඔබට එලිපිට සඳහන් කරා. අපේ තේමාව අරමුණ අපි කොහෙද යන්නේ කියන එකත් ඒ පූර්ව ප්‍රචාරණ පටිවල තිබුණා. හොඳයි. දැන් කුරුමානම ගැන කතා බහ කරද්දී ಭಾರತ සාමාන්‍යයෙන් කුරුමානමක් අල්ලන්නේ දඩයමක් වෙනුවෙන්. දඩයමක් අල්ලන්නේ බොහෝ විට සත්ත්ව ලෝකෙදී නම් දඩයම අවසානයේදී ගොදුරු බවට පත් වෙනවා. නැති වෙලාවලුත් තියෙනවා. හැබැයි 90%ක්ම බොහෝ විට අල්ලන කුරුමානමේදී දඩයම ගොදුරක් වෙලා තමයි නවතින්නේ. සාමාන්‍ය මිනිස් සමාජයටත් බොහෝ විට මේ අල්ලන කුරුමානමදී 80%ක් 75ක් අපිට සංඛ්‍යාත හරියට කියන්න බෑ. නමුත් බොහෝ විට ඒ අල්ලන කුරුමානමේදී දඩයම ගොදුරක් බවට පත් වෙලා තමයි නතර වෙන්නේ. නමුත් අපි ලාංකීය සමාජයේදී අපේ මේ මාධ්‍යකරුවා වශයෙන් අපේ වෑයම නම් අසන්නා හෝ ඒ අදාළ පාර්ශව ගොදුරක් කර ගැනීම නොවේ. සරලම කියනවා නම් චමිල ජනමාධ්‍ය වේදීන් හැටියට අපි පාවිච්චි කරන භාෂාවෙන් මාධ්‍යකරුවන් හැටියට අපිට වගකීමක් පැවරලා තියෙනවා. ඒ තමයි සමාජයට යම් අසුබයක් සිද්ධ වෙන, සමාජයට යම් අසාධාරණයක්, අයුක්තියක් සිද්ධ වෙන කාරණයකදී ඒ වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමක් සහ යුතුයකමක් මාධ්‍යකරුවන් හැටියට අපිට තියෙනවා. එතකොට මේ කුරුමානම අල්ලන්නේ සමාජ සුබ සාධනය වෙනුවෙන්, එහෙම නැත්නම් සමාජයේ යුක්තියට, සාධාරණත්වයට, සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් යම් අසාධාරණයක්, හානියක් වෙනවා නම් අන්න ඒ හානි සිදු කරන තැන් කරුණු පුද්ගලයන් ඉලක්ක කරගෙන තමයි මේ කුරුමානම අල්ලන්නේ. ඒ අපේ වගකීම වෙනුවෙන්. ඔව්. අන්න ඒ කුරුමානමේදී බොහෝ විට ඒ කුරුමානමේ ගොදුරක් බවට ඔබ පත්වන්නට පුළුවන්. ඔබ අසාධාරණ හෝ සමාජයට අවඩක් කරන පුද්ගලයෙකු නම් ඒ නිසාම අවදියෙන් සිටින්න මේ සිංහ FM කුරුමානම. ಭಾರತ දැන් මේ කතා බහේදී අපි මේ කුරුමානම අද දවසේදී අපි මුලින්ම කරන්න හිටියේ හඳුන්වා දීමේ වැඩසටහන. අතරම ශමිල අපි කතා කරගෙන හිටියේ අපි පළවෙනි දවසේ හඳුන්වා දීමේ වැඩසටහනක් කරලා ඊට පස්සේ අපි වෙනුවෙන් ලැබෙන තොරතුරු සහ දත්තත් එක්ක පන්නගෙන ගිහිල්ලා අපි කුරුමානන් අල්ලමු කියලා. නමුත් පූර්ව ප්‍රචාරණ පටිය සතියක විතර කාලයක් ධාවනය වෙමින් තියෙද්දි මේ ගුවන්තලේ අපිට එක එක දුරකථන ඇමතුම් එනවා. ඒ සමහර ඒවා අනුමාන කරලා තිබුණා මේ වැඩසටහනේ හැඩය සහ මේ වැඩසටහන යන්නේ කොහාටද කියන කාරණේ. ඔව්. එතනදී මේ අපි අද දවසේදී අපේ මේ ප්‍රශ්න දෙන මාතෘකාවට හොඳ ආරම්භයක් ලබා ගැනීමට අවස්ථාවක් අපිට ලැබුණා. කොහොම නමුත් අපි මුලින්ම දැන් ආන සූදානම් වෙන්නේ කුරුමානමේ අද දවසේදී මාතෘකාව සම්බන්ධව අපි ඔබට ඉදිරිපත් කරපු පූර්ව ප්‍රචාරක පටය. සුබන් කුරුමානම දිගටම කෝල්ස් එන්න ගත්තා. පස්සේ මම මට කතා කරපු අයගෙන් කොහොමද මේ නම්බර එක හොයාගත්තේ කියලා. යාළුවෙක් ඉන්නවා. යා කෙව්වා ජොබ් එකක් කරනවා යාට ඒක හරියන්නේ. ඔගේ රූම් එක දාලා රූම් නම්බර එක ගන්න රූම් නම්බර එකට එවන්න ළමයා. තව එක්කෙනෙක් කතා කරලා ඇහුවා මේ මගේ ළඟ මොනවද තියෙන කන්ටැක්ට් දෙනවා දෙන්නවා කියලා. සර්ච් කරලා මම නම් අන්තර්ජාල මිතුරු සමාජ සහ සයිබර් අපරාධ අද හවස 6:30ට කුරුමානම. ඔය කතාව වෙනුවෙන් හේතු හදන්නේ අපිට බිංගිරිය ප්‍රදේශයෙන් ලැබෙන දුරකථන ඇමතුමක් මේ පූර්ව ප්‍රචාරණ පටය හෙද්දී කුරුමානමේ අපිට දුරකථන ඇමතුමක් එනවා චමිල. බිංගිරිය ප්‍රදේශයේ ඔහු පියෙක්, ඔහුට අවුරුදු 14ක 15ක තරම් කුඩා දැරිවියක්, පාසල් වයසේ දැරිවියක් දුවෙක් ඉන්න පියෙක් ඔහු අපිට කතා කරලා එක කතාවක් කිව්වා. ඒ කතාව එකාතකින් ඛේදාන්තයක් සහ ඛේදවාචකයක්. ඔව්. සාමාන්‍යයෙන් සංවේදී හදවත් වලට පියෙක්ගේ දුක වේදනාව ඉසකේම දැනෙන්න ඕන. ඉතින් එවැනි කාරණාවක් කරහා අපි හිතුවා අපේ කුරුමානම අපේ පළමු වැඩසටහන ඒ හරහා වෙඩිමුරයක් වශයෙන් පත්තු කරන්න ඕන කියලා. ඒ අනුව මේ පියාගේ හඬ Tamanගේ දුවට සිදු අකරතැබ්බයක් හරහා මෙන්න මේ විදියට ගුවන්ගත වෙද්දී අපි පුංචි තවත් පූරිකාවක් ලබා ගන්න ඕන ಭಾರತ. ඒ තමයි අන්තර්ජාල මිතුරු සමාජ සහ සයිබර් අපරාධ තමයි දවසේ අපේ මාතෘකාව වෙන්නේ. අන්තර්ජාල මිතුරු සමාජ ගැන කතා බහ කරද්දී ලංකාවේ අන්තර්ජාල මිතුරු සමාජ කොපමණක් නම් අද වෙනකොට තියෙනවද? ප්‍රසිද්ධ නම් කීපයක් කිව්වොත් එහෙම ලංකාවේ ප්‍රසිද්ධ මෙම ලෝකෙත් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන Facebook, Twitter, Flickr වගේ ලෝක ප්‍රකට සමාජ වෙබ් අඩවි ගත්තම ඒවා. එහෙම නැත්නම් අපි දන්නේවත් නැති, අහලවත් නැති සමාජ වෙබ් අඩවි chat rooms හැටියට, එහෙමත් නැත්නම් social networks හැටියට පවත්වාගෙන යන ආකාරයක් අපිට දකින්න හම්බ වෙනවා. අපිට හම්බෙන් සමහර ඒවා එහෙම හම්බ වෙනවා. අද දවසේ අපි කතා කරන්නේ මෙන්න මේ
වෙබ් අඩවි ඇතුලේ සිද්ධ වෙන මිතුරන් හඳුනා ගැනීම, පෙන් පෑල්ස්ලා එහෙමත් නැත්නම් අපි දන්න පෑනේ මිතුරෝ ගනුදෙනු අන්තර්ජාලය හරහා සිද්ධ කරන කාරණේට අමතරව වෙන කතන්දර ටිකක් මේ සමාජ වෙබ් අඩවි වල සිද්ධ වෙනවා. ඔව් හැබැයි මෙන්න මෙහෙම ගැටලුවකුත් තියෙනවා. දැන් ලංකාවේ අද වෙනකොට අන්තර්ජාල භාවිතය තිබෙන්නේ ඉතාමත් අඩු ප්‍රතිශතයක. මේ ඒක න පුදුම වෙන කාරණාවක් නෑ. මොකද ලංකාවේ පරිගණක සාක්ෂරතාවයම 100%ක් ආසන්න වශයෙන්. ඉතින් එවැනි ප්‍රමාණයක් තියෙද්දිත් මෙවැනි වැඩි වශයෙන් සිදුවන අපරාධ වලට කවුද වග කියන්නේ? එහෙම කාරණාවකුත් ඉතිරි වෙනවා. කොහොම නමුත් අවසානයේදී මේ අන්තර්ජාල මිතුරු සමාජ හරහා අපිට බිංගිරියේ එක්තරා පියෙක් යොමු කරපු තමන්ගේ ගැටලුව අපි මුලින්ම ඔබ වෙත යොමු කරන්න සූදානම්. මේ මට දිගටම කෝල්ස් එන්න ගත්තා. පස්සේ මම මට කතා කරපු අයගෙන් කොහොමද මේ නම්බර එක හොයාගත්තේ කියලා. එතකොට එයාලා මට කිව්වේ මෙහෙම වෙබ්සයිට් එකක තියෙනවා කියලා. මට එක්කෙනෙක් උදව් කරා ඒ වෙබ්සයිට් එකේ නම්බර එක දුන්නා. ඊට පස්සේ මම ගිහිල්ලා මේක ගැන හොයලා බලනකොට ඇත්තටම මේ විස්තරේ තියෙනවා. ඒ ඇවිල්ලා මගේ දුව. ඒක මම ඔබතුමාලා යම් තැනකට කැමරේලක් කරලා තියෙනවද මේ වෙනකොට? ඔව් ඊට පස්සේ මට මේක දිගටම කරදරයක් වෙන්න ගත්තා. මේක මගේ ලෑන්ඩ් ෆෝන් එකනේ. ඊට පස්සේ මම මේක හොයලා බැලුවා මේක මොකද්ද කරන්න පුළුවන් කියන්නේ. මේක මකන්න පුළුවන් මොකද්ද කොහොමද ක්‍රමය කියලා. අර විදුලි සංදේශන නියාමන කියන එකට කතා කරා. ඊට පස්සේ එතනදී එයාලා මේක ගැන මේ බලලහක් කියලා අවසානයේ මට කිව්වේ එයාලට මේක කරන්න බෑ. එයාලා ලියාපදිංචි නැති එකක් කියලා කිව්වා. ඊට පස්සේ එයාලට ඒක දුර දිගට යන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ එයාලා ඊට පස්සේ තමයි මම ගිහිල්ලා බින්ගිරිය පොලිසියට පැමිණිලි කරේ. ඒ මහත්මයා මට කිව්වේ මේක එයාලටත් කරන්න බෑ. CID බ්‍රාන්ච් එකේ තියෙනවා මේ සම්බන්ධව කොළඹ. ඒකට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න කිව්වා. ඊට පස්සේ ඉතින් මට මේක අපහසුයි. අනිත් එක මේක මේ ගෑනු දරුවේ එයාවත් එක්ක යන මොන ප්‍රශ්නයක් වෙන නිසා මම මේක එච්චරම ක්‍රියාත්මක වුණේ නැහැ. හොඳයි. එhmenan බිංගිරියේ එක්තරා පුද්ගලයෙක් පියෙක් මෙතුමා තමන්ගේ ගෙදර දුරකථන අංකය මේ අන්තර්ජාල මිතුරු සමාජ හරහා කෙසේ හෝ හොයාගත් කෙනෙක් ප්‍රචාරය කළා. ඒ ප්‍රචාරය කරන ගමන්ම මේ අදිසි පුද්ගලයා මේ පියාගේ DNA ගේ නමත් එක තමයි මේ දුරකථන අංකය ප්‍රචාරය කරලා තිබුණේ. එතෙන්දී යම් කිසි ආකාරයෙන් ඔහු ඉතාමත් නිහීන ක්‍රියාවක් කරලා තිබ්බා. ගණිකාවක් සම්බන්ධ කරගත හැකි මේ දුරකථන අංකය හරහා කියන එක. අපි මේ සමාජ හරහා ಭಾರತ දිගින් දිගට මේ නිවසට අසභ්‍ය දුරකථන මතුම් ලැබෙමින් තිබුණා. එන්න පටන් ගත්තා. ඒ වගේම තමයි චමිල මේ පැමිණිල්ල අපිට ආවට පස්සේ අපි මේ ජාතිය සමාජ වෙබ් අඩවි මිතුරු සමාජ සෝෂල් නෙට්වර්ක්ස් මේ chat rooms හොයාගෙන යන්න පටන් ගත්තා. අපිට මේ ආපු පැමිණිලි වල තිබුණු නම් ඒ වගේම අපි දන්න කියන අපි මේ මාතෘකාව කාර්යාල මැදිරිය සහ අපි පිටත කතා කරද්දී අපිට හම්බෙච්ච දේවල් අපි එහෙම හොයාගෙන ගියා. මේ එහෙම තිබුණු දුරකථන අංකයකට අපි කතා කරා. මේ කවුද බලන්න. අජ්මල් නේද? අජ්මල්ද? නෑ අජ්මල් නෙවෙයි. ඔයගේ නම්බර එක දෙනවා එනත් සයිට් එකක. එහෙම දෙයක් නෑ. නම්බර කියන්න බලන්න. මම ඔයාලට ඩයල් කරේ ඒක දිහා බලාගෙන තමයි නම්බර එක. මගේ නම මන් තරෝ. කිරින්ද? මේ නම්බර එක ඔයාලට අමතරව වෙන කවුරු හරි පාවිච්චි කරනවද? අමතර පාවිච්චි කරන්නේ නෑ මේද. හැමදාම මේ ෆෝන් එක මගේ අතේ තියෙන්නේ. ඔයාගේ නම්බර එක තමයි හැබැයි මෙතන දාලා තියෙන්නේ. ඔයාලට ඊමේල් ඇඩ්‍රස් තියෙනවද? ඔයාලට ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවද? නෑ නේ එහෙම ඊමේල් ඇඩ්‍රස් එකම නෑ. මම මොදියනේ කියන්නේ. දීවර රැකියාව කරන්නේ. මන්සූර් සමීර් කියලා කවුරු හරි ආව දන්නවද? මන්සූර් අමීර්. ඔව්. මන්සූර් අමීර් කියන කවුද ආවේ? ඥාතිය තමයි වෙන්නේ. ඥාතිය කියන්නේ දුරෙන් අපේ මාමලාගේ පැත්තෙන් ලොකු මාම බැඳලා ඉන්නේ කට්ටියගේ අම්මගේ අයියගේ අක්කා කෙනෙක් බැඳලා ඉන්නේ. ඒක මේ නම්බර එක ඔයාලට හොඳටම ෂුවර්ද ඔයාලා වෙන කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ කියලා. කියන්නේ නෑ. මට ඒ වගේ සම්බන්ධතාවයක් නෑ මහත්තයෝ. ඒ වගේ දෙයක් දාන්නත් එපා. කවුරු මේ නම්බරේ දාලා ගහුවරදී මම නම් දන්නේ නෑ. මගේ නම ඒ පාවිච්චි කරන්නේ මේ නම්බරේ මෙහෙමනේ යාළුවා ගොඩ කටි කියලා තියෙනවා. ඒ වන මම නම් කැමති නෑ මහත්තයෝ. මෙච්චරකට මම ඒ වගේ කරන්නේත් නෑ. මම කරලත් නෑ. ඒ වගේ දෙයක් දාන්නත් එපා. මම මේක අහන්නම් මම මෙයාගේ. මට ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. මට අවුරුදු 42ක් යනවා දෙනක. 71 10 මට දැන් ගම් බැඳලා අවුරුදු 20ක් වෙනවා. හොඳයි. ಭಾರತ මේ පුද්ගලයා අන්තර්ජාල මිතුරු සමාජ හරහා තිබුණු දුරකථන අංකයකට තමයි අපි මේ කතා බහ කළේ. නමුත් පස්සේ බලද්දී මේ පුද්ගලයා මේ අවුරුදු 40ක් පැනපු දීවරයෙක්. ඔහු මේ අඩු ගානේ මේ ඉන්ටර්නෙට් එහෙම නැත්නම් ඊමේල් ලිපිනයක් මේ කියන්නේ විදුලි තැපලකෝ ගැන මෙලෝ හසරක් දන්න පුද්ගලයෙක්. මම ඔහුගෙන් විමසනවා චමිල ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවද කියලා. ඔහු එක පාරටම කියාගෙන යනවා ගෙදරක අංකයක්, වීදියක්, මාවතක් සහ ඔහු කිරින්ද කියලා. එතකොට දැන් විදුලියනයක් එහෙමත් නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එකක් පිළිබඳ අදහසක් තියෙන කෙනෙක් අඩුම තරමේ Tamanට නැත්නම් නැහැ කියනවා. උන්ට ඊමේල් ඇඩ්‍රස් එකක් කියන්නේ මොකක්ද කියන එකවත් හැඟීමක් දැනීමක් නැති ඒ සාක්ෂරතාවය ඊටම අඩු පුද්ගලයන් මේ වගේ පුද්ගලයන් පවා පාවිච්චි කරමින් මෙහෙම යම් අරමුණක් එක්ක වෛරයක් එක්ක විනෝදයක් එහෙමත් නැත්නම් අවුල් මානසිකත්වයක් පහත් මානසිකත්වයෙන් කරන වැඩ අපි ඒක තමයි එහෙම පැත්තකින් තියලා තවත් මේ තිබුණ දුරකථන අංක සිසාරා පෙරලාගෙන කතා කරන්න පටන් ගත්තා.
hello Hello? Priya Who is this? No, not Priya. ඔයාගේ නම්බර් එක තියෙනවා සයිට් එකක ඒකයි මම ගත්තේ කොළඹින් කොළඹින්. ඔයා වයස කීයද? මගේ වයස නම් විතර 27ක් මුස්ලිම්ද සිංහලද? සිංහල අද්ද මේ ඔයා මොනවද කරන්නේ? වැඩ කරන පොඩි කම්පැනි එකක hello අනේ දිය හරියන්නේ නැහැ දිය. ඇයි නෑ හරියන්නේ. ඇයි එහෙම කියන්නේ මේ කියන්නේ ඉතින් මේකට කතා කරනකොට මගේ වෙලාවට කරන්නේ. නෑ මේ මගේ යාළුවෙක් ඉන්නවා. යා කිව්වා ඒ ජොබ් එකක් කරනවා න්යාට ඒක හරියන්නේ. ජොබ් එකක් කරන්න නැති කෙනෙක් බලන්නේ නෑ ඒ කියන්නේ සල්ලි ආව හම්බෙන්න නම් යාට සල්ලි වියදම් 20000 වියදම් කරන්න ඕනේ. හරි වියදම් කරන්න පුළුවන් ඒවත් කෝල් එකක් කරලා මගේ වෙලාව කෑවන එක. ඒක මම කතා කරනවා. හරි මම කියන්නේ ඔයාලට ජොබ් එකක් කරන ඔයාගේ පඩියම කීයද මේ අවට කරන්න බැරි නම් බෑ කියලා කියන්න නිකන් වෙලාව කන්නට. සැලරි එක හුඟ නෑනේ මගෙන්. ඉතින් හම්බෙන්නේ නෑනේ. ඔය අපිට ඉන්නවා එක්කෙනෙක් එයා අපේ දන්නේ එයාට ඔය 20000 40000 තමයි හම්බෙන්නේ. ඔය කියන්නකෝ. නෑ අරයා කිව්වානේ නිකන් යාට මං ඉස්සලා දෙපාරක් කෝල් කරා යා දෙවස් ගන්න එපා කියලා යා මර ක්ලාස් එකේනේ මේ ෂුවර් වගේ නම් ඉතලා කතා කරන්න කිව්වා. ෂුවර් ඇස්ත එයා කොහෙද ඉන්නේ? මම ඉන්නේ කැන්ඩි වල යාළුවා ඉන්නේ කොළඹ. මේ ෂුවර් ගනුදෙනුව කරන්න අපි කතා කරේ චමිල මෙහි තිබුණු දුරකථන අංකයකට ඇය ලාවට සඳහන් කරලා තිබුණා ස්වාමි පුරුෂයා විදේශගත වුණු කෙනෙක් සම්බන්ධ කරගන්න මේ දුරකථන අංකයට කතා කරන්න කියලා. අපි කතා කරලා මේ ගනුදෙනුව කතා කරනවා. ඇය ඇත්ත වශයෙන්ම මෙහෙම ගණිකාවන් හෝ එහෙමත් නැත්නම් වෙනත් ඒ ආශ්‍රිත ලිංගික ව්‍යාපාරයක් සිදු කරමින් ඉන්න කෙනෙක්. එතකොට ඔහු ඇය කතා කරලා කියන්නේ එක දවසක් වෙනුවෙන් රුපියල් 30-40000ක් වියදම් කරන්න ලෑස්ති නම් මම සම්බන්ධ කරලා දෙන්නම් මගේ යාළුවෝ ඉන්නවා ඒ අදාළ කෙනෙක් කියලා. එතකොට ඇය සත්සුදත්වේ පැහැදිලි මේ සමාජ වෙබ් අඩවි එහෙමත් නැත්නම් මේ මිතුරු සමාජයේ භාවිත කරමින් සිටින්නේ තමන්ගේ ගණිකා ජාවාරම ව්‍යාප්ත කරගෙන යාමට සහ පවත්වාගෙන යාමට. හොඳයි. ඉතින් මේ කාරණාව සිද්ධ වෙන්නේ අන්තර්ජාල මිතුරු සමාජ හරහා වෙබ් අඩවිවල දමා තිබෙන දුරකථන අංක හරහා බවත් විශේෂයෙන්ම ඔබ මතක තබා ගන්න ඕන. ඔබේ ජංගම දුරකථන අංකය හෝ ඔබේ නිවසේ දුරකථන අංකය පරිස්සම් කරගන්න ඕන කාලය උදා වෙලා තිබෙනවා ඔබට. හොඳයි. දැන් ಭಾರತ මේ කතාව අපි දිගින් දිගටම රැගෙන යද්දී අපිට ඊළඟ අවස්ථාවේදී මේ වෙබ් අඩවියේ සඳහන් වුණු මහරගම ප්‍රදේශයේ දුරකථන අංකයකටත් අපි කතා බහ කරන්න උත්සාහ කළා. නමුත් ඊට පෙර අපි ඔබට මතක ඇති අපි දීවරයක සම්බන්ධ කරගත්තා මේ අන්තර්ජාල මිතුරු සමාජ හරහා ඔහුගේ අංකය අපි භාවිතා කළා. එහිදී ඔහු කියන මේ අංකය මගේ තමයි. නමුත් මම දන්නේ නැහැ මෙහෙම එකක් තියෙන බව. අවසානයේදී මේ පුද්ගලයා මේ දීවරයා කොයිතරම් කම්පැනිට සහ බියට පත් වුණාද කියලා නම් ඔහු තමන්ගේ බෝට්ටු හිමියා හරහා නැවත සැරයක් අපේ දුරකථනයට මෙන්න මේ විදිහට කතා බහ කළා. අර රාජන් කෝලයක් ගත්තනේ සරුප් කියලා මන්සූර් අමීර් කියලා අර සම්බන්ධය මොකද එකක් තියෙනවා කියලා කිව්වා ඊමේල් මොකද එකක් තියෙනවා කියන්නේ මහත්තයා. මේ අර මන්සූර් අමීර් කෙනෙක් කෙනා ඉන්නවා මෙතන. මම මේ ෆෝන් එක පාවිච්චි කරනවා මේ මම මේ ඉන්ටර්නෙට් ගිහලා දෙන්න තර ඊමේල් මොකද කරලා නැහැ. පර්සනල් ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා සාමාන්‍යයෙන් පෞද්ගලික වැඩ කරගන්න දේවල්. පර්සනල් කියන්නේ මම ඉන්නේ කිරින්දේ 208 B කිරින්දේ. මම දාපුවකම ආයේ මේ මහත්තයා මේකම පාවිච්චි කරන මේ වෙබ්සයිට් එක මේ යන්න දන්නේ නැහැ මේ අලුතෙන් ෆෝන් එකක් ගත්තා මේ. හොඳයි. ඔහු මේ දුක් අඳෝනාවක් එක දිගටම කියාගෙන ගියා මම නෙවෙයි මේ දුරකථන අංකය මගේ තමයි. නමුත් ඔය කියන පුද්ගලයා මම නෙවෙයි කියන එක මේ ආකාරයෙන් මානසිකව හෝ මේ ආකාරයෙන් අවපීඩනයට පත්වන පුද්ගලයන් කොයිතරම් නම් ඉන්නවද මේ විදිහට අන්තර්ජාල මිතුරු සමාජ හරහා ඔහුත් නොදැන කැමැති අංකයක් බොහෝ විට ඔය අංක සඳහන් කර තියෙන සමහර අංක තමන්ගේ හිතේ කැමැත්තට සඳහන් කරපු අංක. ඉතින් මේ නිසා ඒ ගොදුර ඊළඟ ගොදුර ඔබ වෙන්න පුළුවන්. ඒ නිසා අවධානයෙන් ඉන්න. ඒ වගේම ශමිල සඳහන් කරා අපි කලිනුත් කතා කරා මේ මිතුරු සමාජවල තිබුණු සමහර දුරකථන අංක මේවා පරිගැනීමට එහෙමත් නැත්නම් විනෝදයට දාපුවා එහෙමත් නැත්නම් සමහර දේවල් තියෙනවා Tamanගේ එක එක જાතිය ව්‍යාපාර මේ හරහා සිදු කරගෙනමින් ඉන්න කාරණා. අපි තවත් දුරකථන අංකයක් මේක මේ එකම වෙබ් අඩවියක තිබුණු දුරකථන අංකයක් මේකට කතා කරා එකපාර. කතා කරාට පස්සේ ඇය සඳහන් කරනවා දැන් වෙලාවක් නැහැ කතා කරන්න හවස කතා කරන්න කියලා. මේ අපි හවස ඇයට කතා කරපු එක මේ මාර්ග ප්‍රදේශයේ රුවණි කියලා නමින් හඳුන්වන කෙනෙක් තමයි මේ නම සඳහන් කරලා තිබුණේ. ඇය ඒ නමින් ඇහුවට පස්සේ ඔව් කියනවා මම තමයි රුවණි. ඔව් කතා කරන්න කියලා. ඒ කියන්නේ ඇය රුවණි කියලා අපි හඳුනාගත්තා මේ ඈත් එක්ක කරපු ගනුදෙනුව. මම අර උදේ කතා කරා. හවස්ලා ගන්න කියලා කිව්වා කවුරු ඉන්නවද? ඒකත් වෙලාවට කියනවා. කොහෙද ගායි? මම යනට ඕනේ කොහොමද? ප්‍රයිස් රේන්ජ් එක කොහෙද? අපේ වෙලාවට යන අඩුම යන 35. 5 වගේ. ඒ කියන්නේ 5000 වලට වගේද? හරි එනකොට කාල් එකක් දෙන්න. මාරකමට කෝල් කරා. තවනේ එජ් එක කීයක වගේ කියද? ඉතින් කතා කරගන්න. පොඩි කට්ටිය යන්නේ. අනේ දැක්කේ ඒක තමයි අපි ළඟ ඉන්න ලේදස් දෙන අඩු වයස. එනවනම් කාල් එකක් දෙන්න. හරි 18 වගේ කවුරුද? ඔයාට කවදද දෝනේ? හිත කන්ටැක්ට් කරලා දෙන්න. හරි මම ඔයාට දැන් හොදට දෝනේ කියලා මම කන්ටැක්ට් කරලා දෙන්න. අද හවුදුරු කවස් නෑ. කීයකට දෙන්නවා? 6ට වගේ හවස්. හරි මට කාල් එකක් දෙන්න එනකොට.
මේ ගනුදෙනුවේදී චමිල බොහෝසේ උත්සාහ කළා වයස අවුරුදු 18 වූ ඊට අඩු වයස් දරුවියන් එහෙමත් නැත්නම් කාන්තාවන් මේ ව්‍යාපාරය සඳහා සම්බන්ධ කරගන්නවා කියන එක තහවුරු කරගන්න. සමහර කතාවලින් මේක තහවුරු වුණා අවුරුදු 18ට අඩු කෙනෙක් ඕනනම් අද බෑ හැබැයි හෙට සම්බන්ධ කරලා දෙන්න පුළුවන් කියන එක වයස අඩු එහෙමත් නැත්නම් බාල වයස්කාර දරුවියන් පවා ගණිකා වෘත්තිය යොදවන්න මෙවැනි සමාජ වෙබ් අඩවි භාවිත කරමින් ඉන්නවා කියන එකත් තහවුරුයි. ඒ සම්බන්ධයෙන් යම් සරල සාක්ෂියක් තමයි මේක. හොඳයි මේ ආකාරයෙන් අද දවසේදී අපිට තවත් විනාඩි 15ක පමණ කාලයක් ඉතුරු තිබෙනවා මේ වැඩසටහනේ ඉදිරියට කතා බහ කරන්න සිංහ FM කුරුමානම තුලින් ඔබේ අදහස් අපිට කියන්න 2.741 741 මේ මොහොතේදී ක්‍රියාත්මක අපේ මැදිරිය දුරකථන අංකය ඒ වගේම ඔබට පුළුවන් කුරුමානමට කතා කරන්න මෙන්න අපේ දුරකථන අංකය 071 4 958යි 725 කුරුමානම සකර්මණ්‍ය ජනමාධ්‍ය කරුවාගේ සමාජ වගකීම මොන්ටම දාලා වඩ යාවද කෝල් නෑ ඒක හරි කියනන්නේ නෑ ඔයා මොනවගේ වැඩකටද දැන් කවුරුද වාගන්න තව දැම්මේ කවුරු හරි වාගන්න මොනවගේ වැඩකට ඒ කියන්නේ එහෙම කියන්නේ මොනවගේ වැඩකට කවුරු හරි වාගන්නේ සෙක්ෂුවල් තමයි අර තව එක්කෙනෙක් කතා කරලා ඇහුවා මේ මගේ ළඟ මොනවද තියෙන කන්ටැක්ට් තියෙනවද එහෙම කියලා නිකන් සර්ච් කරද්දි මම දැන් හම්බුනේ වාගේ නෑ නේ මොනවද කන්ටැක්ට් නේද වගේ කන්ටැක්ට් කීපයක් නම් තියෙනවා මොනවගේ ඒකට කන්ටැක්ට් වන්නේ කියන්නේ කොහොමද මොනවා වගේද කියන්නේ ලෝන් ටයිම් රිලේෂන්ෂිප් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ මොකද කරන්නේ ප්‍රොඩක්ෂන් එක්සිකියුටිව් හොඳයි මේ හඬ කණ්ඩේ ඇහෙද්දී ඔබට මේ හඬ කණ්ඩේ බොහෝ දේවල් මතක ඇති කියලා අපි විශ්වාස කරනවා. ಭಾರತ මේකෙදී මේ හඬ කණ්ඩේ තිබුණේ මොකක් හෝ දෙයක් කරගන්න. අර්ථය එක එක පැත්තකට හැරෙන්න පුළුවන්. අර කතාවක් කියනවා ඇට නැති දිව කොයි පැත්තට හැරුණත් එකයි කියලා. ඉතින් අන්න ඒ වගේ ඉතින් කොයි පැත්තට හෝ හැරෙන විදිහට මොකක් හෝ දෙයක් කරගන්න අන්තර්ජාල මිතුරු සමාජවලට තමන්ගේ දුරකථන අංක දෙන කට්ටියක් ඉන්නවා. හැබැයි ඔවුන් දන්නේ නැහැ මෙහි අනිසි පවිතු ඵල විපාක මොනවද කියන එක. අපේ කුළුදුල් කුරුමානමේ අපි කතා කරමින් සිටින්නේ චමිල අන්තර්ජාල මිතුරු සමාජ සහ සයිබර් අපරාධ සම්බන්ධයෙන්. ඉතින් මෙහෙම අපිට පැමිණිල්ලක් කරහා අපි මේ පිළිබඳව සොයාගෙන යද්දී විවිධාකාරයේ ගනුදෙනු මේ සමාජ වෙබ් අඩවි හරහා සිදු කරමින් ඉන්න පිරිසක් හම්බුණා. ඒ වගේම තමයි තවත් දුරකථන අංකයකට අපි කතා කරා. මේ බලන්නේ එහෙම පරිගැනීමකට හෝ වෙනත් පුද්ගලයෙකු විසින් ඇතුළත් කරන අංකමද මේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. එහෙමත් නැත්නම් තමන්ගේ වමනාවෙන් මේ යම් කාරණයක් සඳහා ඇතුළත් කරපු දුරකථන අංකද කියන එක. ඔයාගේ නම්බර එක නම් මට හම්බුණා. කවුද එයා? කොහොමද හම්බුනේ නම්බර එක? වෙබ්සයිට් එකේ තිබුණා. කොහෙන්ද කතා කරන්නේ? මම කොළඹ. ඔයා කවුද? නම මනෝජ්. අම්බුලන්තේ ඉන්නේ. ඔයාට නම්බර එක දැම්මේ? මම තමයි දැම්මේ. පොඩක් දාලා. සතියක් ඉන්නේ නැහැ මං හිතන්නේ. එහෙනම් දෙහිනම් කවුරුත් කතාවම කතා කරන්නේ නැතුව ඇති. නෑ තාම කවුරු කතා කරන්නේ නැහැ. ඔයා තමයි ඉස්සෙල්ලම කතා කරන්නේ. ඉතින් මේකක් දැම්මේ මෙහෙම එකක් දැම්මේ. මොන එකක් කියන්නේ? සයිට් එකට මෙහෙම නම්බර එක දැම්මේ. එල්ලෙක් හොයාගන්න තමයි ඉතින් වෙන මොනවද? බඳින්නද? නෑ බඳින්න නෙමෙයි. බඳින්න නෙමෙයි. නෑ. එහෙනම් ආතල් එක. මොනවා වගේ ආතල් එකද? ඕනම ආතල් එකක්. එල්ලෙකුත් එක්ක නේ ඉඳ ඕනම ආතල් එකක් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මොනවා වගේද? සෙක්ස් තමයි වෙන මොනවද? සෙක්ස් තමයි වෙන මොනවද? හොඳයි ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ඉදිරිපත් කළ යුතු නිසා අපි සමහර හඬ කණ්ඩයන් එඩිට් කිරීමක් එහෙමත් නැත්නම් කිසිම ආකාරයක සංස්කරණයක් කළේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත දැන් මොකද අපි කුල්ල අනිත් පැත්ත ගහලා ගෙම්බ වහලා පෙන්වන්න අපිට බලාපොරොත්තුවක් නැහැ ඔබට. චමිල මෙහිදී යම් පුද්ගලයෙක් විසින් තමන්ගේ දුරකථන අංකය ඇතුළත් කරන එක ඔහු පිළිගන්නවා මම තමයි දැම්මේ කියලා. මෙහි අරමුණ තමයි තමන්ගේ යම් ලිංගික ගනුදෙනුවක් සඳහා මේ පුද්ගලයන් තවත් කෙනෙක්ව හොයාගන්න කාරණේ. මේ සමාජ වෙබ් අඩවි හරහා තියෙන ප්‍රධානම කාරණයක් හැටියට දැන් අපිට හොයාගෙන යද්දී හම් වෙන දෙයක් තමයි ගණිකා ව්‍යාපාරය. එහෙමත් නැත්නම් සංවිධානාත්මක ගණිකා ව්‍යාපාරය හෝ තනි පුද්ගලයන් වශයෙන් පවත්වමින් ඉන්න ගණිකා ව්‍යාපාර මේ හරහා සිද්ධ වෙනවා කියන කාරණේ. ඔබටත් යම් අත්දැකීමක් තියෙනවා නම් 0112 741 741 අපේ දුරකථන අංකය විවෘතයි. ඒ විවෘත දුරකථන අංකයට ඔබට කතා කරන්න පුළුවන්. ඔබේ අත්දැකීම් එහෙමත් නැත්නම් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි අර මහරගම කෙනෙක්ට කතා කරන්නේ රුවණිට. රුවණි කතා කරලා ඇය අපිට පොරොන්දු වුණා මේ වෙබ් අඩවිය හරහා හම්බෙච්ච දුරකථන අංකයෙන් ගණිකාවක් ලබා දෙන්න. අපි අපේ ප්‍රධාන කාර්යාලයේ ඉඳලා මේ ගනුදෙනුව කරනවා චිත්‍රරූපිකව එහෙමත් නැත්නම් මනෝරූපිකව මහරගමට ගිහිල්ලා. ඉතින් ඒකත් එක්කම පාරක් තියෙනවා වතුර ටැංකිය වල පේනවද? ඉතින් එතන මාර්ගයෙන් එනකොට ටිකක් වතුර ටැංකිය පහු කරලා ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් එකට හම් වෙනවා කියලා ගෙස්ට් එකක්. ඒකට කියන රූම් එකක් ගන්න මට කෝල් කරන්න. සමනලියා මනලොලියා සුකුමලියා පාමුදුදා බාලාලා පාට කල්පලලාලා සඳ නැගෙනා වේලාවේ කොහෙද මේ
මම ඇවිත් ඉන්නේ. රූම් එකක් දැම්මද? ඔය දාලා තියෙන්නේ. රූම් නම්බර් එක 8 8 8 හරි මගේ වරනේ. සමනලියා මනලොලියා සුකුමලියා පාමුදුදා මාලාලා පාට කළු බලලාලා සඳ නැගෙනා වේලාවේ කොහෙටදොමේ रूम में දැම්මද? රූම් එකක් දැම්මම නම්බර් 3 කොතන ගියද? ඔය වෝටර් ටැංක් එක ගාවින් ඇතුළට ආපු පාරේ. මම එතෙන්ද ගියා මෙතන රූම් නම්බර් එකේ කවුරුත් නැහැ කිව්වා. දවා කොතනද ඉන්නේ? දැන් මම ගියා හොටෙන් ආපහු. ඒ හොටල් වල කරකෝ ඉන්න බෑනේ වාහනේ. නේ. මොකේද ආවේ? බයික් එකේ ආවේ ගියලුත්. මට ඔයා ඉන්න තැනක් කිව්වොත් මට ඇවිල්ලා මේ අක්කා යන්න පුළුවන් කවුලක් නැහැ. මම ඉන්නේ හරියන්නේ නැහැ. ඔය හොටේ රූම් එකක් දාලා රූම් නම්බර් එක කියන්න රූම් නම්බර් එකට එවන්න ළමයා. එයාගේ වැඩේ කරගෙන ළමයාට සල්ලි දෙන්න. හොඳයි ಭಾರತ මේ කතා බහ දිගින් දිගටම සිදු කෙරෙද්දී මේ මොහොතේ 241 741 අපේ මැදිරි දුරකථන අංකයට මේ පැමිණිල්ල ඉදිරිපත් කරපු මේ සිදුවීමට අපිට ප්‍රස්තුතිය ලබා දුන්නු බිංගිරියේ මේ ආදරණීය පියා අපිට කතා බහ කරනවා තමන්ගේ දුවගේ නම සඳහන් කළා ගෙදර දුරකථන අංකය අන්තර්ජාල මිතුරු සමාජය හරහා ප්‍රසිද්ධ කළා ගෙදරට බොහොම අසභ්‍යාකාරී දුරකථන ඇමතුම් සහ අනවශ්‍ය දුරකථන ඇමතුම් ලැබුණු ඒ අත්දැකීම ඊටම තමීර අත්දැකීම ලැබුණු ඒ අපේ හිතවත අපිත් එක්ක සිටින අපි ඔහු සමගින් කතා බහ කරන්නයි මේ සූදානම් වන්නේ සජීවීව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබට. අයිබෝන්. අත්ත මේ ඒක ගැන පොයින් එක ගැන ඇත්තටම ස්තුතියන් තේනවා. මට වෙන්න ඕන මේ අයව නීතිය රැහැනට ගේන්න ඕන. ඒකට ඔබතුමාලට කරන්න පුළුවන් මොකද්ද තියෙන හැකියාව? හොඳයි. මේ සම්බන්ධයෙන් ඒ හැකියාව ක්‍රියාත්මක කරමින් තමයි අපි මේ මොහොතේදී මේ සිටින්නේ බලධාරීන්ගේ ඇසැරවීම මේ වගේම මින් අනතුරුව අපි සූදානම් වෙලා ඉන්න අදාළ බලධාරීන් මේ සම්බන්ධව එකතු කරගනිමින් සහ වුණු දැනුවත් කරගනිමින් ඔබට මේ සිදුවුණු අපහසුතාවය හරහා ඔවුන් ඒ අවස්ථාව ඔබට උදා කර දීපු බොහෝ දෙනෙක්ට දඬුවම් ලබා දීමට ක්‍රියාත්මක කිරීමට නීති ක්‍රියාත්මක කිරීමට අදාළ පාර්ශ්වවල ඇසරවන්නට සහ ඒ දේවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නට ඒ වගේම වාර්ත දැන් මේ සම්බන්ධව කතා බහ කරද්දී මේ එක් පුද්ගලයෙකු පමණයි මේ අන්තර්ජාල මිතුරු සමාජ හරහා දුරකථන අංකයක් ප්‍රසිද්ධ වීමෙන් චමිල ඒ අදකලම එක් පුද්ගලයෙකු පමණයි. සමහර සමාජ වෙබ් අඩවි වල තියෙනවා එක පේජ් එකක් එක පිටුවක් ගත්තම දුරකථන අංක 8ක් හෝ 9ක් ආසන වශයෙන් 10ක් ඒ වගේ පේජස් 150 200ක් ඒ කියන්නේ ඒ දුරකථන අංක 2000ක් 3000ක් විතර මේ සමාජ වෙබ් අඩවි තුල නිරන්තරයෙන් සැරිසරමින් සිටිනවා නිරන්තරයෙන් යාවත් කාලීනව අප්ඩේට් වෙනවා මේ වගේ කාරණා සම්බන්ධයෙන් අපි වේදිකා තුල කතා කරනවා එහෙම නැත්නම් ජනමාධ්‍ය තුල කතා කරමින් සිටීම පමණක් ප්‍රමාණවත්ද මේ වෙනුවෙන් තමන්ට යම් අගතියක් සිද්ධ වුණා නම් තමන්ට අසාධාරණයක් වුණා නම් ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද පියා අහන්නේ ඒක මොකද්ද කරන්න පුළුවන් දේ කියන එක. හොඳයි කරන්න පුළුවන් දේ ගැන හොයාගෙන යද්දී අපිට හමු වෙනවා ශ්‍රී ලංකා හදිසි පරිගණක අපරාධ සංසදයේ පරිගණක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහත්මයා. දුරකථන ඇමතුම් ලබා දෙන්න පුළුවන් 011 2 691 692 දුරකථන අංකයට ක්‍රියාත්මකයෙන් කරනවා නම් කාමරාංක 4 ඉරාක් 112 BMICH බෞද්ධාලෝක මාවත කොළඹ 7 ෆෝන් නම්බරයත් අපි හැමෝටම දෙන්නේ නැතම ඩිරෙක්ට් එකකට හොයා ගන්න පුළුවන්. නමුත් ඔච්චර දුරකට ගිහිලා කාටරි මනක් ගන්නට වඩා ලේසිම නම්බරේ හොයා ගන්න පුළුවන් ඒක විදිහකට කරන එක කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් තමුගේ මොබයිල් නම්බර එක දෙනවා නම් තමුගේ මේ යාළුවා කොහොම හරි ඇප්ලිකේෂන් එකක් පුරවන තැනක ඒ වගේ. ඉතින් ඒකට නම්බරේ නිකන් අනවශ්‍ය පුද්ගලයන් අතට නොයා තියා ගන්න තරමට හොඳයි. හොඳයි. 0.112 691 692 ඒ තමයි ශ්‍රී ලංකා හදිසි පරිගණක අපරාධක සංසදයේ පරිගණක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා මෙවැනි සංසිද්ධියකට ඔබත් මුහුණ දුන්නා නම් එවෙලෙම ඔබ දැනුම් දිය යුතු දුරකථන අංකය වශයෙන් සඳහන් කරන්නේ අන්තර්ජාල මිතුරු සමාජ හරහා ඔබ මෙවැනි අකර්තව්‍යයකට මුහුණ දුන්නා නම්. අපිට මේ කාරණේ සම්බන්ධයෙන්ම කතා කරද්දී කියන්න තියෙන කාරණේ තමයි මේ මුට්ටිය එළියට දැම්ම විතරයි මේ පළවෙනි උත්සාහය විතරයි මේ පිළිබඳව අපි හොයනවා කියලා රටට ලෝකෙට හෙළි කරපු කාරණේ විතරයි මේ කරේ. මේ සම්බන්ධයෙන් නිරන්තර අපි අවධානයෙන් ඉන්නවා. පස්සෙන් පන්නනවා, කුරුමාණන් අල්ලනවා. අපි අනිවාර්යෙන් අඩුම තරමේ පූර්වාදර්ශයක් හැටියට හරි එක පුද්ගලයෙකුට හෝ දඬුවමක් දෙනතුරු ක්‍රියාත්මක කරනවා. මේ රටේ නීති ඇති. නමුත් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවීම සඳහා උනන්දු කරවීම තමයි මාධ්‍යකරුවන් හැටියට අපිට කරන්න පැවරලා තියෙන කාර්යය. හොඳයි. එම නිසාම තමයි ඔබට අපි සකර්මණ්‍ය ජනමාධ්‍යකරුවාගේ සමාජ වගකීම මෙයින් මෙය ප්‍රසිද්ධියට පත් කළේ. මෙන්න සකර්මණ්‍ය ජනමාධ්‍යකරුවාගේ කුරුමානමේ දුරකථන අංකය 071 4යි 958යි 725 කතා කරන්න ඔබට පුළුවන් මේ සම්බන්ධව හෝ ඔබට වර්තමානයේ තිබෙන සමාජයට පිළිලක් වන දේවල් සම්බන්ධයෙන් අපව දැනුවත් කරන්න අපි සූදානම් හඹා ගොස් මෙවැනි දේ රැගෙන විත් ඔබ සියලු දෙනාගේම යහපත උදෙසා එය සමාජගත කරන්නට හොඳ පැත්ත
සහ නරක පැත්ත දෙපැත්තම කතා බහ කරමින්. අද කුරුමානමින් සමුගෙන යන්න සූදානම් වෙන්නේ 071 4 958 725 දුරකථන අංකය මතක තියාගන්න. අයුක්තිය අසාධාරණය සමාජයට අසුබක් වෙන යම් දෙයක් තියෙනවා නම් කතා කරලා අපිට කියන්න. අපි ආයෙත් හෙට හවස 6:00ට පුරුදු විදිහටම කුරුමානමින් හම්බ වෙනවා. හොඳයි සුබරාත්‍රියක් ප්‍රාර්ථනා කරන ගමන්ම ඔබට අද දවසේදී තාක්ෂණික සහාය සුපුන් රජිත හෙට්ටිආරච්චිගෙන් මම චමිල චාමින්ද ගලේවෙල නිවල ලක්ෂිත කුටිතොක්කුත් අපිත් එක්ක හිටියා. ගිහින් එන්නම් මම ಭಾರತ ප්‍රභාෂණ පෙන්නකෝන්. අරමුණු මල් නැවත නැති පිපෙන්නේ ගලේ නැත හැදිලා ගලන්නේ දවසක් ගත වුණා කියා ඉරුවවරේ ගිලී ගියා සමදා නැත සඳ පායන්නේ මල් නැවත නැති පිපෙන්නේ ගලේ නැත හැදිලා ගලන්නේ දවසක් ගත වුණා කියා ඉරුවවරේ